මේක තමයි ලේසිම ස්ටයිල් එක. ලේස් එක අරගෙන ඉස්සෙල්ලාම මෙතන මේකෙන් දැම්ම right. ඊට පස්සේ ඒ අතම තියෙන්න මේ විදිහට ඒ පොට වගේ එක මාරු වෙන්නේ නැති වෙන්න මේ පැත්තෙන් උත් දාලා මේ හෝල් එකෙන් දාලා ඊපස්සේ මෙහෙම උඩට අදිනවා. right. මෙහෙම උඩට අදිනවා. ඇදලා right. මෙහෙම මෙන්න මේ දෙකලවරවල් දෙක සමාන වෙන්න ඕනේ. සම්පූර්ණ ඉස්සුවාම මේ විදිහට. ඕකේ. එහෙම බැලන්ස් කරගත්තට පස්සේ මුලින්ම කරන්න ඕනේ right. මේක යටින් මෙහෙම ගෙනල්ලා මෙතන උඩින් පළවෙනි සිදුරෙන් ගන්න. හරිද? අරගෙන මෙහෙම ගත්තා. ඕකේ. ඊළඟට අනිත් පටිය අරගෙන මෙහෙම අනිත් පැත්තෙන් උඩින් දානවා. right. මේක මේ ලේස් එක ඇඹරෙන්නේ නැති වෙන්න පොඩ්ඩක් පිළිවෙලට හදා ගන්න ඕනේ නැත්නම් පොඩි අපිළිවෙල ගතියක් එනවා. මේ විදිහට ආය මේක මෙහෙම ගේනවා. අනෙක් සිදුරට ක්‍රොස් කරනවා මෙහෙම. හරි. ඊට පස්සේ අනෙක් ලේස් එක මෙහෙම ගේනවා. මේ විදිහට දිගටම එහෙම ක්‍රොස් කර අරගෙන එන්න ඕනේ. right. එහෙම දිගටම ඔය විදිහට ක්‍රොස් කර ගේන්න. ගෙනල්ලා මෙන්න මෙහෙම අන්තිමට ගෙනල්ලා මෙන්න මෙහෙම අන්තිම සිදුරු දෙක ඉතුරු වෙන තැනදී තමයි පොඩි ගේමක් තියෙන්නේ. right. ඒකෙදි කරන්න ඕනේ මේ සයිඩ් එකේ එක ගත්තා. අර කලින් වගේම උඩින් මෙහෙම අනික් සයිඩ් එකේ අන්තිම සිදුර උඩින් මම දානවා. දාලා එක පැත්තකින් තියනවා. ඊට පස්සේ ඒ සයිඩ් එකේ එකත් ඒ විදිහටම ක්‍රොස් කරලා ගෙනල්ලා ඔහොම තියලා ඔහොම දාලා right. ඊට පස්සේ තියෙන්නේ මේ ගැට ගහන තැන සිදුරු දෙක. මේ තියෙන්නේ මෙන්න මේ ගැට ගහන සිදුරු දෙක. ඒකෙදි කරන්න ඕනේ මේක උඩින් කෙලින්ම මේකට දාන්න අනෙක් සයිඩ් එකට දාන්න right. මෙහෙම උඩින්ම අරගෙන මේ පැත්තට මෙහෙම දාන්නේ නැහැ. උඩින්ම අරගෙන මේ පැත්තට දාන්නේ නැහැ. ඒ වෙනුවට ඒ පැත්ත සයිඩ් එකේ යටින්ම අරන් මේ ගැට ගන්න සයිඩ් එකෙන් එළියට දානවා right. ඊට පස්සේ අනෙක් සයිඩ් එක මේක ඒකත් අර යටින් අරගෙන මේ විදිහට දානවා. මේ දෙක යටින් මේ තියෙන ප්‍රධාන සිදුරු දෙක යටින් ලේස් දෙක දාගත්තොත් තමයි වාට ෂූ එක ටිකක් කකුලට ෆිට වෙන්න තදට ගැට ගහලා right. වාට කකුලට ෆිට වෙන්න හොඳට ගැටයක් දාලා දාගන්න පුළුවන් වෙන්නේ.